ඔයාලා හැමෝටම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අපේ පළවෙනි ප්ලාන් සේල් එක 2026ට. එතකොට මේ පළවෙනි ප්ලාන්ට් එක රුපියල් 450ක් වෙනවා. එතකොට මේ තමයි දෙවෙනි ප්ලාන්ට් එක. මේක රුපියල් 250ක් වෙනවා. මේක තමයි තුන්වෙනි ප්ලාන්ට් එක. මේක රුපියල් 300ක් වෙනවා. ඇත්තටම මේකේ කොළ හරිම ලස්සනයි. මේ පේනවට වඩා ලස්සනයි. ප්‍රෝටන් එකක් තමයි මේක. මේක මද ප්ලාන්ට් එක. මේක නිකන් ඔයාලට අයිඩියා එකක් ගන්න විතරයි දාන්නේ. මේකේ පැලයක් අපි දෙනවා. මෙන්න මේ කලර් එකේ තියෙන පැලයක් අපි ඔයාලට දෙනවා රුපියල් 100කට. මෙන්න මේ පෙන්නන පැලේ තමයි අපි ඔයාලට දෙන්නේ. මේකේ ප්‍රයිස් එක රුපියල් 400ක් වෙනවා. මේකේ පැල 3ක් විතර අඩංගු වෙනවා. ඒ නිසා තමයි අපි මේ පැලේ රුපියල් 400ට දෙන්නේ. ඔයාලට අවශ්‍ය නම් මේකේ තනි පැල ගන්න පුළුවන්. අපිට ඉන්බොක්ස් මෙසේජ් එකක් දාන්න. මේ 6 වෙනි ප්ලාන්ට් එක මේක රුපියල් 200ක් වෙනවා. මේක තමයි 7 වෙනි ප්ලාන්ට් එක. මේක රුපියල් 300ක් වෙනවා. ඇත්තටම අපි ඔයාලට දෙන්නේ ගොඩක් පොඩි පැල නෙවෙයි. සාමාන්‍යයෙන් හොඳට හැදිච්ච පැල තමයි අපි ඔයාලට දෙන්නේ. ඔයාලට පේන විදිහට. එතකොට මේක තමයි 8 වෙනි පැලය. මේක රුපියල් 350ක් වෙනවා. මේකත් පීස් ලිලි එකේ වෙරිගේටඩ් ප්ලාන්ට් එකක්. මේ මද ප්ලාන්ට් එක තමයි අපි ඔයාලට දාලා තියෙන්නේ. මේකෙන් පැල දෙකක් අපි දෙනවා. ඔයාලට ඉස්සරහට වීඩියෝ එකේ බලා ගන්න පුළුවන් අපි දෙන පැල දෙක මොකක්ද කියලා. ඒතර ඒක ලොකු වුණාම මේ ලොකු මද ප්ලාන්ට් එක වගේ බුෂ් එකක් තමයි හැදෙන්නේ. මේකේ එක පැලයක් අපි රුපියල් 150 ගානේ දෙනවා. මේකේ පැල දෙකක් දැනට අපි ළඟ තියෙනවා. සාමාන්‍ය පත්‍ර වගේ නෙවෙයි මේකේ සුදු කොළ මිශ්‍ර වෙච්ච පත්‍රයක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. මේකෙත් මලක් එනවා. අපිට දැනට මල් ආව ප්ලාන්ට්ස් නැහැ. සුදු පාට පීස් ලිලි මලක් මේකෙත් එනවා අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේකේ එක පැලයක් රුපියල් 150ක් වෙනවා. මේක තමයි 10 වෙනි ප්ලාන්ට් එක. මේකේ එක පැලයක් රුපියල් 100 ගානේ ගන්න පුළුවන්. එතකොට මේ පෝච්චියේම පැල දෙකක් තියෙනවා. ඒ එක පැලයක් ඔයාලට රුපියල් 100 ගාන මිලදී ගන්න පුළුවන්. පැල දෙකම ගන්නවා නම් රුපියල් 200යි. මේ ප්ලාන්ට් එක 11 වෙනි එක. මේකෙත් එක පැලයක් රුපියල් 100 ගානේ අපි ඔයාලට අලෙවි කරනවා. එතකොට මේ පෝච්චිය දැනට අපිට පැල 3ක් බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලා පැල 3ම ගන්නවා නම් ඔයාලට රුපියල් 300ක මුදලකට මේක මිලදී ගන්න පුළුවන්. මේ පෙන්නනා වගේ ලස්සන ප්‍රින්ට් එකක් තමයි මේ කොලෙත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක තමයි 12 වෙනි ප්ලාන්ට් එක. මේකේ මේ ෆුල් ප්ලාන්ට් එකම අපි ඔයාලට දෙනවා රුපියල් 400ක මුදලකට. මේක පොඩි ප්ලාන්ට් එකක් නෙමෙයි ලොකු ප්ලාන්ට් එකක්. සුදු කොළ මික්ස් වෙච්ච කොළයක් තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ෆුල් ප්ලාන්ට් එකම අපි ඔයාලට දෙනවා. ඔයාලට පේනවා පැල ගොඩක් තියෙනවා. මේක රුපියල් 400ක මුදලකට අපි අලෙවි කරනවා. එතකොට මේ ප්ලාන්ට් එක 13 වෙනි එක. මේකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 150ක් විතරයි. මේ තියෙන 14 වෙනි ප්ලාන්ට් එක. මේකේ එක ප්ලාන්ට් එකක් රුපියල් 100යි. ගොඩක් කලාවට මේක රතු කළු මිශ්‍ර ප්ලාන්ට් එකක් තමයි මේකේ කොළ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. බැටවල් වල එහෙම හදන්න ගොඩක් සුදුසු පැලයක්. ඉතින් මේක ඔයාලට මිලදී ගන්න පුළුවන් රුපියල් 100ක් වගේ පොඩි මුදලකට.
මේ තියෙන ග්‍රවුන්ඩ් ඕකිඩ් එකක්. ඇත්තටම මේක මදර් ප්ලාන්ට් එක. මේක අපි සෙල් කරන්නේ නැහැ. මෙන්න මේ වගේ මලක් තමයි අපි සෙල් කරන ප්ලාන්ට් එකෙත් බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිම ලස්සන මලක් තමයි තියෙන්නේ. මේ තියෙන මදර් ප්ලාන්ට් එක. ඔයාලට අයිඩියා එකක් ගන්න. එතකොට මේක තමයි අපි විකුණන ප්ලාන්ට් එක. මේකෙත් ඒ වගේම මලක් තමයි එන්නේ. මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් පැලය ඔයාලට රුපියල් 350ක මුදලකට ගන්න පුළුවන්. ඒකේ මෙන්න මේ වගේ මලක් තමයි එන්නේ. එතකොට මේ තියෙන්නෙත් මදර් ප්ලාන්ට් එකක්මයි. මේ ප්ලාන්ට් එක අපි විකුණන්නේ නැහැ. ඔයාලට අයිඩියා එකක් ගන්න විතරයි මේක ෂෙයා කරන්නේ. මේක හැං කරන්නත් පුළුවන්. එල්ලලා තියන්නත් පුළුවන් ප්ලාන්ට් එකක්. එතකොට මේ පැලේ පැල දෙකක් අපි ළඟ තියෙනවා. 16 වෙනි පැලය. එතකොට මේකේ එක පැලයක් රුපියල් 200ක මුදලකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. මේක මේ විදිහට බිම තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් එල්ලලා තියන්නත් පුළුවන්. එල්ලලා තියද්දි ටිකක් ලස්සනට පේනවා. මේ තියෙන 17 වෙනි පැලය. මේ පැලය මේ සම්පූර්ණ පැලයම ඔයාලට මිලදී ගන්න පුළුවන් රුපියල් 350ක් වගේ මුදලකට. මේක නම් බුෂ් එකක් වගේම හැදිලා තියෙන්නේ. මුල් ගොඩක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ සම්පූර්ණ පැලේ තමයි අපි ඔයාලට රුපියල් 350ක් වගේ මුදලකට අලෙවි කරන්නේ. මේ තියෙන 18 වෙනි පැලය. මේ පැලය වෙන්නේ රුපියල් 150ක් විතරයි. ඇත්තටම මේකත් හැං කරන්න පුළුවන්. එල්ලලා තියන්න පුළුවන් ප්ලාන්ට් එකක්. මේකේ print එක හරිම ලස්සනයි. ඔයාලට පේනවා. නැත්තම් මේක බිම තියලා හදන්නත් පුළුවන්. මේ පැලය වෙන්නේ රුපියල් 150ක් විතරයි. මේ තියෙන 19 වෙනි පැලය. මේකේ එක පැලයක් අපි රුපියල් 150ක මුදලකට ලබා දෙනවා. මේ තියෙන 20 වෙනි පැලය. මේ පැලය රුපියල් 300ක් වෙනවා. මේකේ හරිම ලස්සන print එකක් තමයි තියෙන්නේ. දැනට අපි ළඟ ගොඩක් පැල නැහැ මේ පැලයේ. ඉතින් ඔයාලට මේ පැලය රුපියල් 300ක මුදලකට මිලදී ගන්න පුළුවන්. මේ තියෙන 21 වෙනි පැලය සැරියොත් මුගලන් පැලයක්. ඒතර මේ පැලය ඔයාලට රුපියල් 150ක මුදලකට මිලදී ගන්න පුළුවන්. දැනට මලුත් පිපිලා තියෙනවා මේ පැලේ. ඉතින් මේ පැලය ඔයාලට රුපියල් 150ක් මුදලකට මිලදී ගන්න පුළුවන්. මේ තියෙන 22 වෙනි පැලය. මේක ස්පෙෂියා වර්ග දෙකක් මෙතන තියෙනවා. එකක් තමයි ඔයාලට පේනවා වගේ බ්ලැක් කලර් එක. අනිත් එක තමයි ග්‍රීන් කලර්. කොළ පාට එක සහ කළු පාට කියන ප්‍රින්ට්ස් දෙකකින්ම අපි ළඟ පැල තියෙනවා. මේ තියෙන්නේ කොළ පාට ප්‍රින්ට් එක. ඒ වගේම මේ තියෙන්නේ කළු පාට ප්‍රින්ට් එක. මේ දෙකේම මල රතු පාටයි. වෙනස තියෙන්නේ කොලේ. එතකොට මේකේ එක පැලයක් ඔයාලට රුපියල් 100 ගානේ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ තියෙන 23 වෙනි පැලය. මේකේ පැලයක් රුපියල් 200ක් වෙනවා. මේ තියෙන පැලය රුපියල් 200ක මුදලකට ගන්න පුළුවන්. මේක වැලක් වගේ තමයි හැදෙන්නේ. මම ඔයාලට රෙෆරන්ස් ෆොටෝ එකකුත් අන්තිමේදී පෙන්නන්නම්. මේ තියෙන රෙෆරන්ස් එක මෙන්න මේ වගේ තමයි මේ පැලය හැදෙන්නේ. මේ තියෙන රබර් ප්ලාන්ට් එකක් 24 වෙනි පැලය. මේක රුපියල් 350ක් වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. මේ පැලය 25 වෙනි පැලය රුපියල් 200ක් වගේ මුදලකට මිලදී ගන්න ඔයාලට පුළුවන්. මේ තියෙන 26 වෙනි පැලය. මේ පැලයේ එක ප්ලාන්ට් එකක් රුපියල් 100 ගාන මිලදී ගන්න පුළුවන්. මේක නම් බුෂ් එකක් ඇත්තටම තියෙන්නේ. මේකේ අපි තනි තනි පැලේ තමයි විකුණන්නේ. ඔයාලට මේ පැල ඔක්කොම ගන්න ඕන නම් එහෙම ගන්නත් පුළුවන්.
එක ප්ලාන්ට් එකක් අපි 100 ගානේ තමයි දෙන්නේ. එතකොට මේ 27 වෙනි පැලය මේක රුපියල් 150ක් වෙනවා. මේ තියෙන අන්තිම පැලය 28 වෙනි පැලය මේක රුපියල් 200ක මුදලක් තමයි වෙන්නේ. හරිම ලස්සන ප්‍රින්ට් එකක් තමයි මේකෙත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද දවසට මේ ප්ලාන් සේල් එක තමයි අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට ප්ලාන් සේල් එකේ එක ප්ලාන්ට් එකක් හරි මිලදී ගන්න අවශ්‍ය නම් අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන් 0755 82 115 කියන නම්බර් එක ඔස්සේ අපිව WhatsApp සම්බන්ධ කරගන්න පුළුවන්. මොනවා හරි පැල ගැන වෙන පැල ගැන විස්තර දැනගන්න ඕනි නම් වෙන පැල අපි ළඟ තියෙනවද කියලා දැනගන්න ඕනි නම් අපිව ඒ නම්බර් එකෙන් කන්ටැක්ට් කරගන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. එහෙනම් අද දවසට මේ ප්ලාන් සේල් එක ඉවරයි. අපි ඊළඟ ප්ලාන් සේල් එකෙන් ආයෙත් හම්බෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.